උතුම් තෙමුරනේ අනන්ත ආශිර්වාද බලයෙන් පින්වත් ඔබ හැම දිනාටම නිදුක් බව දීර්ඝායුෂ උතුම් සැනසීමම උදාපත් වේවා. සෑම හිතසුව පිණිස නිර්මල තථාගත ශ්‍රී සත්ධර්මය දිනපතා සෝවිසි පැය පුරා ඔබ වෙනුවෙන් සංනිවේදනය කරන ජාතීය බෞද්ධ නාලිකාව බෞද්ධ ආරෝපවාහිනිය විශේෂිත බාහිර පටිගත කිරීමක් ලෙසින් මේ පැයේදී ඔබ වෙත සංනිවේදනය කරන දායකත්ව ධර්මානුශාසනාව මෙලෙස ආරම්භ කරන්නට අපි සූදානම් වන්නේ. දේශනාව සඳහා සිදු කළ වූ පාද නමස්කාර පූර්වක ආරාධනය පිළිගෙන ඔබ අප කෙරෙහි මහත් කරුණාවෙන් දම් සභා මණ්ඩපයට වැඩම කොට වැඩහිඳින පින්වත් ස්වාමීන් වහන්සේ හේනේකම කටුකුරුන්ද කන්දේ පුරාණ විහාරස්ථානයේ විහාරාධිකාරී ඓතිහාසික කෑරකල පත්මාවතී පිරිවෙන් ආචාර්ය අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය සියඹලාවේ දේවානන්ද පින්වත් ස්වාමීන් වහන්සේ අපි හැමදෙනාම එක්ව සාදු නාද පවත්වා පළමු කොට දම් සභා මණ්ඩපය වෙත පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවත්නි, දානයන් අතර උතුම්ම දානය ධර්ම දානය කොට සලකා පෙවතුම් ධර්මානුශාසනාව මෙලෙසින් බෞද්ධ ආරෝපවාහිනියෙන් මුළු මහත් ලෝකවාසී ඔබ හැමදෙනාගේම හිතසුව පිණිස සංනිවේදනය කරන්නට සදැහැති පුණ්‍යකාමී දායකත්වයේගෙන කටයුතු කරන්නේ හේනේකම කටුකුරුන්ද කන්තේ පුරාණ විහාරස්ථානයේ සතර පේරුවේ දායක පින්වතුන් අයි.ජී. සෝමවතී මෑණියන් ඇතුළු ඒ පින්වත් පිරිස. ඒ පින්වත් පිරිසගේත් සියලු සුවයහපත් අරමුණු එලෙසින්ම ඉෂ්ට සිද්ධ වේවායි ආශිර්වාද ප්‍රාර්ථනයන් සිදු කරමින් ගෞරවනීය ස්වාමීන් වහන්සේට පාද නමස්කාර පූර්වකව ආරාධනා කරනවා මෙතෙන් සිට උතුම් සත්ධර්මානුශාසනාව පවත්වන්නට. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යේ ගහට්ඨා පුඤ්ඤකරා සීලවන්තෝ උපාසකා ධම්මේන ධාරං පෝසෙන්ති තේ නමස්සාමි මාතලීති. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි, කාරුණික ගුණතුනි, පින්වත් ඔබ සියලු දෙනාම විශේෂයෙන් මාගේ මෑණියන් වන අයි.ජී. සෝමාවතී මෑණියන් වගේම සතර පේරුවේ ඔබ සියලුම දායක පින්වතුන් මේ මොහොතේදී බලාපොරොත්තු වෙනවා දහම් අනුශාසනාවක් ශ්‍රවණය කරන්නට. මේ දේශනාවෙන් අද දිනේදී මම බලාපොරොත්තු වුණා සංයුක්ත නිකාය සක්ක නමස්සන සූත්‍ර දේශනාව. පින්නතුන්ට කටපාඩම් ගාථාවක් තමා මම සඳහන් කරන්නට යෙදුනේ. සක්ක නමස්සන. සක්ක දේවේන්ද්‍රයන් කිව්වහම පින්නතුන් දන්නවා. සක්ක දේවේන්ද්‍රයන් වහන්සේ කියලාත් අපි කියනවා. මේ සූත්‍රය ප්‍රථම දේශනාව සක්ක නමස්සන සූත්‍රය වගේම ප්‍රථම තෙවන වශයෙන් මේ සූත්‍රය අපිට සඳහන් කරන්නට පුළුවන්.
මේ විදිහට සඳහන් වන මේ සක්ක නමස්සන සූත්‍රයෙන් සක්ත දේවේන්ද්‍රයන් වහන්සේ නැත්නම් සක්ත දේවේන්ද්‍රයන් නමස්කාර කරනවා. මේ පින්නතුන් දන්නවා සක්‍ර දේවේන්ද්‍රයන් ගත්තහම සක්‍ර දේවේන්ද්‍රයන්ගේ ඉන්නවා මාතලී කියන මහා බල සම්පන්න දෙවි කෙනෙක්. කවුද කියලා අහුවොත් මේ පින්නතුන් දන්නවා සක්‍ර දේවේන්ද්‍රයන්ගේ වාහනේ රියදුරු. ඒ වගේ තමයි සක්ක නමස්සන අපි ගත්තාම මේ සක්ත දේවේන්ද්‍රයන්ගේ රියදුරු වශයෙන් අපි සඳහන් කරන්නේ මාතලී දිව්‍ය පුත්‍රයා කියලා අපි සඳහන් කරන්නේ. අපි දන්නවා සක්ත දේවේන්ද්‍රයා වැඩ ඉන්නේ කොහෙද කියලා වෛජයන්ත පාසාදේ කියලා තමයි කියන්නේ. සක්‍රයා එහෙම නැත්නම් සක්‍ර දේවේන්ද්‍රයන් උදේ පාන්දරම නමස්කාර කරනවා. මෙහෙම නමස්කාර කරනවා මේ මාතලී දිව්‍ය පුත්‍රයා දකිනවා. දකින මාතලී දිව්‍ය පුත්‍රයා කරුණ විමසනවා ඔබ මේ කාටද වන්දනාමාන කරන්නේ? සක්‍ර දේවයන්ගේ වාහනේ ගත්තට පස්සෙත් මේකේ අශ්වයන් දහසක් මේ ආදි වශයෙන් සක්‍ර දේවේන්ද්‍රයන්ගේ නම් පිළිබඳව ඔයක ආකාරයෙන් සඳහන් කරනවා. මේ වර්තමානයේ මඟ මානවකයා තමයි සක්‍ර දේවේන්ද්‍රයා බවට පත් වෙන්නේ. ඒ විදිහට අපි ගත්තට පස්සේ පරම්පරා කතාවක් තියෙනවා. එකම සක්‍ර දේවේන්ද්‍රයන් නෙමෙයි අපිට දකින්න ලැබෙන්නේ, පරම්පරාවක් තියෙනවා. ඒ පරම්පරාව ගත්තාම අපේ බුදුරජාණන් වහන්සේ කරුණු පැහැදිලි කරනවා. ඊට ඉහත සක්‍ර දේවේන්ද්‍රයන් කෙනෙක් සඳහන් කරපු වචන නැත්නම් මේ নমස්කාරය පිළිබඳව අපේ බුදුරජාණන් වහන්සේ කරුණු පැහැදිලි කරනවා. තමන්ගේ මාතලී මේ රතාචාර්ය විමසනවා ඔබට සියලු දෙනාම වඳිනවා. රජ මැති ඇමතිවරු නැත්නම් එදා හිටියා ඒ වේද ශාස්ත්‍ර ඍජ්‍යජුර් සාම අතරවන් මේ වගේ වේද ඉගෙන ගත්ත පුජ්‍යලයන් බොහෝ වශයෙන් එදා ඈත අතීතයේ සිටිය බොහෝම බල සම්පන්න රජවරුන් සිටුවරුන් මේ සියලු දෙනා වන්දනාමාන කරන, ඒ වගේම දිව්‍ය ලෝකේ ගත්තට පස්සේ මේ දිව්‍ය ලෝකේ ඉන්න සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා වඳින බ්‍රහ්ම ලෝකය මේ විදිහට ගත්තාම අපි දෙවියන් කිව්වහම මේ සියලු දෙනාම අයිති වෙනවා. මේ සතරවරම් සෙන්පති දෙවරුන් මේ ආදී සියලු දෙනාගෙන් වැඳුම් ලබා ගන්න ඔබ කාටද මේ වඳින්නේ කියලා අහුවාම මේ සක්‍ර දේවේන්ද්‍රයන් පහදලා දෙනවා. මොකක්ද කියන්නේ? අහංච සීල සම්පන්නේ චිර රත්ත සමාහිතේ සම්මා පබ්බ ජිතං වන්දේ බ්‍රහ්මචර්ය සමාහිතේ. කාටද වඳින්නේ කියන එක පැහැදිලි කරලා දෙනවා. මම මෙන්න මේ අයටයි වඳින්නේ. කාටද වඳිනවා කියලා කියන්නේ මම নমස්කාර කරනවා සිල්වන්ත සිල් බව ආරක්ෂා කරගෙන ඉන්න බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන බොහෝ කාලයක් ඒ බඹසර හැසිරෙන බොහෝම යහපත් ජීවිතයක් ගත කරන සිල්වන්ත ගුණවන්ත මහා සංඝරත්නයට මම වඳිනවා. බුදුරජාණන් වහන්සේට වඳිනවා. මේ ආදි වශයෙන් සක්‍ර දේවේන්ද්‍රයන් මේ කරුණ තමන්ගේ මාතලී කියන දිව්‍ය පුත්‍රයාට කරුණ පැහැදිලි කරලා දෙනවා. සිහිපත් කරගන්න අපිත් මිනිස්යන් වශයෙන් බුදුරජාණන් වහන්සේට වඳිනවා පුදනවා. බුදුරජාණන් වහන්සේගේ ගුණමය පින්නතුන්ගේ ඇහුවොත් කියනවා. ප්‍රසිද්ධම අපි ගුණ 9කට කැටි කරලා බුදු ගුණ පිළිබඳව ඉතිපිසෝ අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්නෝ මේ ආදී වශයෙන් අපි බුදුරජාණන් වහන්සේ පිළිබඳව ගුණ කතා කරනවා.
මෙහෙම කතා කරන බුදුරජාණන් වහන්සේ ජින කියලා අපි ආමන්ත්‍රණය කරනවා. මේ ලෝකේ දිනපු පුච්චලයා. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ උතුම් බුද්ධ රාජ්‍යයටපත් වෙලා උන්වහන්සේ පළමුවෙන් කවුරු ගැනද හොයලා බලන්නේ? මං කාටද ධර්මයේ දේශනා කරන්න කියලා සොයලා බලනකොට තමන්ගේ ගුරුවරුන් ඒ වෙනකොට දකින්නට නැහැ. ඊට පස්සේ කවුරු ළඟටද යන්නේ? තමන්ට දුෂ්කර ක්‍රියා කරන කාලයේ පවා උදව් උපකාර කළ කවුද? පස්වග තවුසන් සොයාගෙන යනවා. කොහෙද ඉන්නේ පස්වග තවුසන්? බරණැස ඉසිපතනාරාමේ මිගදායේ. උන්වහන්සේ උතුම් බුද්ධ රාජ්‍යයටපත් වෙනවා. ඒ පිළිබඳව කරුණු ගොඩාක් ඔබට සඳහන් කරලා අවශ්‍ය වෙන්නේ නැහැ. මේ බුද්ධ රාජ්‍යයටපත් වන්නට මාර පිරිස පරාජය කරලා උන්වහන්සේගේ අතීත කතා පිළිබඳව ඔබ දන්නවා. දිව්‍ය ලෝකෙන් චුත වෙලා මහාමාය දේවියගේ කුස පිළිසිඳගෙන දස මාසයක් ඇවෑමෙන් එතුමිය මහාමාය දේවිය තමන්ගේ පුත්කමරුවන් දිහා බලාගෙන ඉන්න බව තමයි සඳහන් කරන්නේ මාස 10ක් තිස්සේ. ඒ විදිහට මෙලව එළිය දකින අප මහ බෝසතාණන් වහන්සේ සත්පියුම් පිට වැඩ කරපු කතාව ඔබ දන්නවා. ඒ විදිහට වැඩම කරලා අග්ගෝහමස්මි ලෝකස්ස ජෙට්ටෝහමස්මි ලෝකස්ස මේ ලෝකයේ අග්‍රයමමයි. අග්‍රම කෙනා, ජේෂ්ඨම කෙනා. මේ විදිහට සිංහ නාදයක් පවත්වන අප මහ බෝසතාණන් වහන්සේ ඒ ඉතිහාසය පිළිබඳව ඔබට පුන පුනා කරුණු සඳහන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැමදාම අපි කතා කරන පොහොය දිනේදී අප මහ බෝසතාණන් වහන්සේ සාරාංශක කල්ප ලක්ෂයක් දීපංකර පාද මූලයේ පටන් ඒ විදිහට පාරමී සම්පූර්ණ කරගෙන ආපු බුදුරජාණන් වහන්සේ 20 අසංඛ්‍ය කල්ප ලක්ෂ 16 අසංඛ්‍ය කල්ප ලක්ෂ වාක්පනිදාන වශයෙන් මනෝපනිදාන වශයෙන් මේ පාරමී සම්පූර්ණ කරගෙන ආපු අප මහ බෝසතාණන් වහන්සේ දීපංකර පාදමූලයේ නියත විවරණ ලබා ගන්නවා. එහෙම ලබාගෙන උතුම් බුද්ධ රාජ්‍යයට මාර පරාජය සිද්ධ කරලා උතුම් බුද්ධ රාජ්‍යයටපත් වෙලා පස්වග තවුසන් සොයාගෙන යනකොට අතර මගදී හමු වෙනවා උපක කියන මේ ආජීවකයා. එතනදී සඳහන් කරනවා ඔබ කවුද? දෙවියෙක්ද? යක්ෂයෙක්ද? මේ ආදි වශයෙන් නොයේ ප්‍රශ්න කරනවා. මම මිනිසෙක් නෙවෙයි, දෙවියෙක් නෙවෙයි. දෙවියන් පිළිබඳව දෙවියන්ගේ තියෙන එහෙනම් කාමාවදී ආශ්‍රවයන් මල්ලක තියෙන්නට ඕනේ. මේ ආදි වශයෙන් කරුණු පැහැදිලි කරනවා. එහෙනම් ඔබ කවුද? ජින. එහෙනම් ඔබට ජින කියලා සඳහන් කරන්න පුළුවන් මේ ලෝකයේ දිනපු පුච්චලයා. ඒ උතුම් බුදුරජාණන් වහන්සේ ඔව් මට ජින කියලා ආමන්ත්‍රණය කරන්නට පුළුවන්. සීති භූතෝස්මි නිබ්බුතෝ. මම සිසිල් වෙලා නිවිලා ගියා කියලා සඳහන් කරනවා. අපේ පින්නතුණුත් ගත්තට පස්සේ සමහර වෙලාවට ගිනි ඇවිලිලා ඉන්න අවස්ථාවන් අපි දකිනවා. බුදුරජාණන් වහන්සේ එහෙම නැහැ. කාමාදී ආශ්‍රවයන් ප්‍රහේණය කරලා තණ්හාව නැති කරලා රාගය නැති කරලා මේ උතුම් බුද්ධ රාජ්‍යයටපත් වුණ අමාමෑණී බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙ දිනපු පුච්චලේ උන්වහන්සේට දෙව් බඹුන් සියලු දෙනා නමස්කාර කරනවා. අපි තුදේ පාන්දරම අවදි වෙලා අමාමෑණී බුදුරජාණන් වහන්සේට අපේ ජීවිතේ පූජා කරන්න ඕනේ. ධර්ම රත්නයේට ජීවිතේ පූජා කරන්නට ඕනේ. මහා සංඝ රත්නයට අපේ ජීවිතේ පූජා කළා මම මහා පින්වන්තයෙක්. මම බොහෝම හොඳ කෙනෙක්. වටිනා කියන දෙමෝපියන්ට දාව ඉපදුන මම මගේ ජීවිතේ සාර්ථක කරගන්නට ඕනේ. මම ගොඩාක් පින් කරලා තමයි මේ මනුෂ්‍ය ආත්මභාවයක් ලබා ගත්තේ. බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන උන්වහන්සේගේ ධර්මයේ නිතර දෙවේලේ අපි ශ්‍රවණය කරලා ඒ බුදුරජාණන් වහන්සේගේ චරිතය අපේ චරිතයට අපේ ජීවිතයට සම්බන්ධ කරගත්තාම ජීවිතය සකස් කරගන්නට පුළුවන්. ඒ උතුම් බුදුරජාණන් වහන්සේට මේ සක්‍ර දේවේන්ද්‍රයන් নমස්කාර කරනවා. අනිත් දෙවිවරු নমස්කාර කරනවා. මෙහෙම
নমස්කාර කරන්නේ කාටද කියලා කරුණු පැහැදිලි කරනකොට මේ සක්‍ර දේවේන්ද්‍රයන් කරුණු පැහැදිලි කරනවා. මම මුලින් සඳහන් කරන ආකාරයට අහංච සීල සම්පන්නෝ චිර රත්න සමාහිතේ සම්මා පබ්බජිතං වන්දේ බ්‍රහ්මචර්ය සමාහිතේ. මම වන්දනා කරනවා සිල්වන්ත ගුණවන්ත මහා සංඝරත්නයට හාමුදුරුවන්ට වඳිනවා. ඒ සීලය සම්පූර්ණ කරන බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන ඒ සිත පිරිසුදු කරගෙන සිත දියුණු කරගන්නට බවුන් වඩන මහා සංඝරත්නයට මම নমස්කාර කරනවා. ඊළඟට කාටද নমස්කාර කරනවා කිව්වේ? මම මුලින් සඳහන් කළ ආකාරයට ඒ ගහට්ටා පුඤ්ඤ කරා සීලවන්තෝ උපාසකා ධම්මේන දහරං පෝසෙන්ති තන් නමස්සාමි මාතලි. ඒ ගහට්ටා පුඤ්ඤ කරා පින්වන්ත මිනිසුන්ට ඒ ගහට්ටා කියලා සඳහන් කරන මෙතන ගිහියා නැත්නම් ගිහියන් මම මිනිසුන්ට নমස්කාර කරනවා. මම මිනිසුන්ට වඳිනවා. හැබැයි සෑම මිනිසුන්ටම නෙවෙයි. අපේ උපාසක අම්මලා අපේ මේ අය දන්නම සක්‍ර දේවේන්ද්‍රයන් කාටද নমස්කාර කරන්න කියලා. අපි ගත්තට පස්සේ අපි නිතර කතා කරනවා දෙවියන් ඉන්නේ ඉහළ. ගව් ගානක් ගොඩාක් උඩ ඉන්න දෙවිදේවතාවුන් වහන්සේලා මේ පොළවේ ඉන්න මිනිස්සු කරන දේවල් පේනවා මේ දෙවියන්ට. අපි විශේෂ පුජ්‍යලයක් වෙන්න ඕනේ කියලා මම කියනවා. අපි අර කැමරාවකින් zoom කරලා බලනවා වගේ බලනකොට පුංචිම දෙයක් දුවිලි අංශුවක් අපිට බලන්න පුළුවන්. මේ ඉහළ අහසේ සිට දෙවියන් අපි දිහා බලනකොට අපි විශේෂ වෙන්න ඕනේ. අනිත් අයට වැඩි අපි ළඟ විශේෂයක් තියෙන්න ඕනේ. ಗುಣධම් අපි ළඟ තියෙන්න ඕනේ. ඒ ಗುಣධමෙන් අපි පරිපූර්ණ වුණාම දෙවි දේවතාවුන් වහන්සේලාට අපිට වන්දනා කරන්න හිතෙනවා. අපිට ගරු කරනවා දෙවියෝ. දෙවියන් වන්දනාමාන කරනවා. සිහිපත් කරගන්න. ඒ විදිහට ඔබ දෙවියන් වඳිනවා. දෙවියන්ට පූජා වට්ටි තියනවා. යදිනවා. ඒවට දෙවියන් කැමති වෙන්නේ නැහැ. දිව්‍ය ලෝකයේ ඉඳලා බලාගෙන ඉන්න දෙවියන් මනුෂ්‍ය ලෝකයේ ඉන්න මිනිස්සු මොනවද කරන්නේ කියන එක මේ දිව්‍ය ලෝකයේ ඉන්න දෙවියන් බලාගෙන ඉන්නවා. ඒ බලාගෙන ඉඳලා සිල්වන්තය, ගුණවන්තය, දාන ධර්මාදී කටයුතු සිද්ධ කරන ඒ ගහට්ටා පුඤ්ඤකරා සීලවන්තෝ උපාසකා සිල්වත් ධම්මේන දාරං පෝසෙන්ති අඹදරුවන් මනාව පෝෂණය කරන ධම්මේන දාරං පෝසෙන්ති තේ නමස්සාමි මාතලී කියලා සඳහන් කරනවා. ධාර්මික ඔබ හම්බ කරන දේ ධාර්මික දෙයක් වෙන්නට ඕනේ. ධාර්මිකව අපි හරි හම්බ කළා තමයි දුවදරුවන්ට අපි සපයන්නේ. ස්වාමියෙක් වුණාට පස්සේ බිරිඳ ස්වාමියා වෙනුවෙන් යුතුයකම් ඉටු කරන්න තියෙනවා. එහෙම යුතුයකම් ඉටු කරන සිල්වත් ගුණවත් කෙනා. අපි දාන ධර්ම ආදී කටයුතු පිළිබඳව බොහෝ සෙයින් කතා කරනවා. දන් දෙනවා මිනිස්සු. මිනිස්සු දන් දෙනවා සිල් නෑ සමහර වෙලාවට. දන් දෙන මිනිස්සු ළඟ සීලයක් තියෙන්නට ඕන කියලා අපි කතා කරනවා නිතර. අපි දාන ධර්ම ආදී කටයුතු සිද්ධ කරනකොට සිල්වත් වෙලා ඒ දානෙ දෙන්නට ඕනේ. අපි සිල් බඳව මුලින් කතා කරා. සීලයක් අපි ළඟ තියෙන්නට ඕනේ කියලා. සිල්වත් ගුණවත් මහා සංඝරත්නය පිළිබඳව අපි කතා කළා. සඳහන් කරනවා සීලවන්තෝ උපාසකා සිල්වත් වෙන්නට ඕනේ. දානයක් දෙනකොට මේ පින්නතුන් දන්නවා සිතින් අත්හැරලා දානෙ දෙන්න ඕනේ. ඒ සත්පුරුෂ දාන සූත්‍රාදී සූත්‍ර තුල මනාව ධර්මයේ පැහැදිලි කරනවා සක්කච්ඡන් දානං දේති සද්ධාය දානං දේති සක්කච්ඡන් දානං දේති අනග්ගහිත චිත්තෝ දානං දේති. මේ ආදි වශයෙන් සඳහන් කරන අත්තානංච පරංච අනුපහච්චති දානං දේති. මේ ආදි වශයෙන් ධර්මයේ පැහැදිලි කරන විදිහට සද්ධාවෙන් දන් දෙන්න ඕනේ අපි. අපි ළඟ ශ්‍රද්ධාව තියෙන්න ඕනේ.
සද්ධාව කියන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපි හිතන්න ඕන. අපි නිතර කතා කරනවා බුදු ගුණ මෙනෙහි කරන්න, භාවනා කරන්න. මේ බුදු ගුණ අපි ළඟ තියෙනකොට අපි හදවතේ බුදුහාමුදුරුවෝ ඉන්නවා නම්, බුදු ගුණ භාවනා කරනවා නම් අපි ළඟ නිතරම බුදුරජාණන් වහන්සේ ඉන්නවා. ඔබ මේ විදිහට භාවනා කරන්න කියලා අපි කියනවා. බුදුරජාණන් වහන්සේ තමා සමීපේම තබා ගන්න. බුදුරජාණන් වහන්සේට ගෞරව කරන්න. බුදුරජාණන් වහන්සේට ගෞරව කරනකොට අපේ ජීවිතය සකස් වෙනවා. උන්වහන්සේ වන්දනාමාන කරන්න. මුලින් කියපු විදිහට සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ වඳිනවා බුදුරජාණන් වහන්සේට. එහෙම වඳින අපි ගරු කරන බුදුරජාණන් වහන්සේ නිතර අපි වන්දනාමාන කරනකොට අපි බුදුරජාණන් වහන්සේ තේරුම් ගන්නකොට මුලින් සඳහන් කළා ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ මේවාදී අපි ගුණ 9ක් ඇති කරලා සඳහන් කරන ඒ උතුම් බුදුරජාණන් වහන්සේ අපේ හදවතේ අපේ ඉදිරියේ ජීවිතයේ ඉදිරියේ බුදුරජාණන් වහන්සේ නිසා තමා අපි මේ විදිහට බණ ටිකක් අහන්නේ. උන්වහන්සේ නිසා උතුම් බුද්ධ රාජ්‍යයට පත් වෙලත් උන්වහන්සේ පැය දෙකකට ආසන්න කාලයක් තමයි සැතපුණේ. ඒත් සිංහසෙයියාවෙන් තමයි උන්වහන්සේ සැතපුණේ. ඉතින් ඒ විදිහට අපි වෙනුවෙන්ම අපි නිතර කතා කරනවා දීපංකර පාදමූලයේදී උන්වහන්සේ බණපද දෙකක් අහලත් නිවන් දකින්නට තිබුණා. එහෙම නිවන් දැකපු නැති උන්වහන්සේ මේ සංසාරයට ඇතුළත් වුණේ අපි වෙනුවෙන්. අපි වගේ දුක් විඳින මිනිස්සු වෙනුවෙන්. මේ මිනිස්සු සසර දුකින් එතර කරන්නට ඕනේ කියලා. එතනදී පැහැදිලි කරන්නේ උන්වහන්සේ බණ පද දෙකක් අහලා නිවන් දැක්කනම් තමන් ගැන විතරක් හිතුවනම් උන්වහන්සේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගේ දරුවන්ට දෙන්නේ නැතුව කෑම ටික කනවා වගේ කියලා. මට මතකයි මගේ අම්මත් පුංචි කාලේ අපේ ගෙදර ඔක්කොටම කෑම බෙදනකොට තාත්තට කෑම එක දීලා තාත්තගේ කෑම එක තමයි ඉස්සල්ලාම බෙදන්නේ. මුට්ටියටත් වැඳලා ඒ පොළොන්නරු ප්‍රදේශයේ ගොවිතැන්පත් කරන අපි මට මතකයි තාත්තත් එක්ක අපි ඒ ගොවිතැන්පත් කටයුතු සිද්ධ කළා වඳින අවස්ථාවන් තමයි අපි නිතරම දකින්නේ. මේ ඇහැට පේන දෙවියෝ තමයි මේ බත් ඇටයක් බිම වැටලා තිබ්බොත් ඒක පියතුමාගෙන් අපිට දොස් අහන්න වෙනවා පුංචි කාලේ. අම්මා බත් මුට්ටියට වැඳලා තමයි අරගෙන වටියට දාලා බෙදලා ඉවර වෙලා දරුවන්ට දෙන්නේ අපිට දුන්නේ. අපි දරුවෝ 6 දෙනෙක්. පිරිමි 3 දෙනයි, ගැහැණු 3 දෙනයි. ඉතින් ඒ විදිහට ඒ අයට අම්මා බත් ටික බෙදලා දෙනවා. සමහරවිට අපි පුංචි කාලේ හිතන්නේ අම්මා බත් කාලද කියලා. සමහර වෙලාවට දම්කුඩු ටික වෙන්න පුළුවන්. එහෙමයි අපේ අම්මලා. අම්මා කියන්නේ අපිව මේ ලෝකයට බිහි වෙන්නටත් ඉස්සෙල්ලා අපි හැමදාම සඳහන් කරන ආකාරයට ඇඳුම් අහනවා අපේ අම්මා කෙනෙක්. පළවෙනි දරුවා එනකොට පළවෙනි දරුවෙක් හම්බ වෙනකොට අපේ අම්මා කෙනෙක් හරි සතුටින් මගේ පුතා දුව මේ අය වෙනුවෙන් අම්මා කෙනෙක් පුදුමාකාර කැපකිරීමක් සිදු කරනවා. එහෙම කැපකිරීමක් සිදු කරන ඒ අම්මලාට අපි වඳින්න පුදන්න ගරු කරන්නට ඕනේ. පියවරුන්ට ගරු කරන්නට ඕනේ. ඒ යහපත්කම අපි ළඟ තියෙන්නට ඕනේ. අපේ ජීවිතය සාර්ථක කරගන්නට ඕනේ. ඒ විදිහට අපි මුලින් සඳහන් කළ ආකාරයට අපේ ජීවිතය සාර්ථක කරගත්තාම අඩුපාඩු සකස් කරගත්තාම දාන ධර්මාදී කටයුතු සිද්ධ කරනකොට අපේ ජීවිතය සාර්ථක වෙනවා. සීලවන්තා උපාසකා ධම්මේන දාරං ධාර්මිකව ධම්මේන දාරං පෝසෙන්ති තේ නමස්සාමි මාතලි. ඒ ධාර්මිකව ජීවිත ගත කරන අමුදරුවන් පෝෂණය කරන මේ අයටයි මං වදින්නේ කියලා මාතලි දිව්‍ය පුත්‍රයාට සක්‍ර දේවේන්ද්‍රයා පැහැදිලි කරලා දෙනවා. මම මුලින් සඳහන් කළා මහා සංඝරත්නයට වඳිනවා මම.
මහා සංඝරත්නය අද වර්තමානයේ ඔබට අඩුපාඩු කොතෙකුත් පේන්න පුළුවන්. ගිහි ඔබත් සමහර වෙලාවට මහා සංඝරත්නයේ හාමුදුරු කෙනෙක් අඩුපාඩුවක් දැක්කම විවේචනය කරන්න යන්න එපා. ඓතිහාසික කෑරගල පద్මාවතී පිරිවෙන් විහාරස්ථානයේ අපේ නායක මහින්පාණන් වහන්සේ උන්වහන්සේ අපි ගැන පුදුමාකාර විදිහට සොයලා බැලුවා. කවුරු හරි අපිට මොනවද කියනවට කැමති නැහැ. මම ඔබලා ආරක්ෂා කරනවා. ආරක්ෂා කරන තැන මම ඉන්නවා. අපිට වැරදුනහම අපි ළඟ ඉන්නවා. පිහිට වෙනවා අපිට. ඒ විදිහට පිහිට වෙලා උදේ පාන්දර 5ට අවදි කරලා උන්වහන්සේගේ අතින්ම ඊළම්පස ටිකට අපිට හදලා දීලා බුදුන් වදින්නට අපේ සිවුර පොරවන්නට දැම්පවා අපි නානකඩය ඔබ දන්න විසාක උපාසකම්ම එදා ඇත අතීතයේ හාමුදුරුවන්ට නානකඩ පූජා කළා. පිටින් හාමුදුරුවරු එනවා නම් ඒ එන්න ආගන්තුක භික්ෂුන් වහන්සේලාට දන් දෙන්නේ මම. මේ ආදි වශයෙන් සඳහන් කළා. මම තමයි දන් දෙන්නේ. ලෙඩ වෙන හාමුදුරුවරු ඉන්නවා නම් ඒ ලෙඩ වෙච්ච හාමුදුරුවරුන්ට සලකන්නේ මමයි. ඒ විදිහටයි පැහැදිලි කරන්නට යෙදුනේ. විසාක උපාසකම්මා පන්සලට යනකොට මහා සංඝරත්නය දකිනවා. උන්වහන්සේලාට නානකඩ වැසිසලු එහෙමත් නැත්නම් මහා සංඝරත්නය දිය නාන්නට නානකඩයක් මම පූජා කරන්නම් කියලා. සේපත් කරගන්න විසාක උපාසකම්ම ඒ විදිහට කටයුතු සිද්ධ කළා වගේම අපේ නායක මහින්පාණන් වහන්සේ නානකඩේ උඩින් අඳන යඳ ගන්න ඕනේ, සිවුර මේ විදිහට පොරවන්නට ඕනේ. එහි මේ දුවන්නට එපා, දඟලන්නට එපා. හාමුදුරු කෙනෙක් වශයෙන් බොහෝම පිළිවෙලකට අපට කියලා දුන්නා මෙහෙමයි, බණ කියන්නේ මෙහෙමයි. ඒ කටයුතු සිද්ධ කරන්නට යෙදුනා. ඒ විදිහට සිද්ධ කරපු නායක මහින්පාණන් වහන්සේ නිසා අපිට ඕනෑම තැනක ගිහිලා ජීවත් වෙන්න පුළුවන්. මේ විහාරස්ථානයේ වුණත් අපි ඉන්නකොට උන්වහන්සේ මෙන්න මෙහෙමයි කරන්නේ, මිනිසුන්ට කතා කරන්නේ මෙහෙමයි, බණ කියන්නට ඕනේ මෙහෙමයි. උන්වහන්සේ අපිට කියනවා දායකයන්ගේ හිත රිද්දන්නේ නැතුව මෙහෙමයි කටයුතු සිද්ධ කරන්නට ඕනේ කියලා. උන්වහන්සේ අපිට කරුණු පැහැදිලි කරලා භික්ෂුන් වහන්සේ කෙනෙක් හැටියට සකස් වෙන හැටි උන්වහන්සේ අපට කියලා දුන්නා. සිහිපත් කරගන්න මම සඳහන් කළේ මහා සංඝරත්නය අපි 100ක් නමක දාන මෙහෙත් අපි ලෑස්ති කළා. උන්වහන්සේ මහා විශාල වැඩ කළේ. පුංචි කාලේ අවුරුදු 15න් මම එනකොට දුටුවේ ඒවා. මහා විශාල වැඩ. මහා සංඝරත්නයේ 1000ක් පුළුවන් නම් 1000ක් වුණත් වැඩමවනවා. 5000කට කෑම ලෑස්ති කරන්න කිව්වොත් උන්වහන්සේ හෙට එළි වෙනකොට 5000කට කෑම ලෑස්ති කරයි. ඉතින් ඒ විදිහට ලෑස්ති කරපු උන්වහන්සේ මේ ධර්මශාලාවාදී අපි ගොඩනගනකොට මේ පින්නතුන් කටයුතු සිද්ධ කළා. විශාලව ධර්මශාලා හදලා චෛත්‍යාජාන් වහන්සේ, අපේ කාවිංග මෝටර්ස් අධිපතිතුමා ආදී පිරිස් මේ කටයුතු සිද්ධ කළා. ඉතින් මේ අය කියන්නේ අපේ නන්නන් හාමුදුරුවෝට සඳහන් කරන්න ඕනේ නැහැ කියලා. අපේ සෝමි ඉරසේන විරත්න මහත්මයා, අපේ චන්න මහත්මයා ආදී පිරිස් තමා එදා මූලික වෙලා මේ කටයුතු සිද්ධ කළේ. මේ කඳු මුදුන වෙනත් ආගමකට යන්න ගියපු අවස්ථාවේදී මේවා බේරගෙන මේ ප්‍රදේශය බොහොම ශාස්ත්‍රීය ප්‍රදේශයක්, අපේ දායක පින්නතුන් ඉන්න මේ ස්ථානය රැක ගන්නට ඕනේ කියලා ඒ කටයුතු සිද්ධ කරගෙන ඔබ සියලු දෙනාටම වදින්නට, පුදන්නට, ගරු කරන්නට මේ ස්ථානය සකස් කරලා දීලා තියෙනවා. සිහිපත් කරගන්න මම හැමදාම ඔබට සඳහන් කරනවා මිනිස්යන් වශයෙන් පින්දහම් සිද්ධ කරගන්නට ඕනේ. අපේ ජීවිතය සාර්ථක කරගන්නට ඕනේ. ජීවිතයේ සාර්ථකත්වය තමා අතේම තමා රැඳිලා තියෙන්නේ. අපි පුරුදු වෙලා ඉන්නේ අපේ මිනිස්සු ගත්තාම Tamanට මොකක් හරි වැරද්දක් වුණාම, අඩුපාඩුවක් වුණාම ඒ අයට දොස් නගන්නට, නැත්නම් Tamanගේ වැරද්ද අරයා නිසා තමයි මේක උනේ. එහෙම තවත් කෙනෙකුට පවරන්නට මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා. මේ ළඟදී වැඩසටහනක් මම ඇහුවා, ඈත අතීතයේ ඉඳන් මිනිස්සු තවත් කෙනෙකුට දඬුවම් කරන්න, ගහන්න, බනින්න, දඩු මුගුරු අරගෙන අපි දන්නවා
ගොවි යුගයට එනකොට ඉඩේර යුගය, දඩයම් යුගයේ මේ කාලේ මිනිස්සු ශක්තිමත් මිනිස්සු අනිත් කෙනෙක් සතෙක් දඩයම් කරගෙන මේ වගේ දේවල් තමයි අපේ මොළේ සකස් වෙලා තියෙන්නේ. එහෙම සකස් වෙලා තිබ්බ මොළයක් තියෙන අපි බලනවා අනිත් අය යටපත් කරන්න. දැන් වර්තමානයේත් අපිට පේනවා ලෝක යුද්ධයක් වගේ මේ රටවල් ගහ ගන්න තත්ත්වයටපත් වෙලා. බලන්නේ තව කෙනෙක් යට කරගෙන ඉස්මතු වෙන්න. අපිත් මිනිස්සු දකින්නම මට බැන්න නම් මාත් බනින්න යනවා. එහෙමයි මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ. එහෙම තිබුණ යුගයේ මිනිස්සු බුදුරජාණන් වහන්සේ වෙනස් කළා. මිනිස්සු නම් අපි එහෙම ඉඳලා හරියන්නේ නැහැ. මේ මොළය දියුණු කළ අර මම මුලින් සඳහන් කළ ආකාරයට බුදුරජාණන් වහන්සේ මොළය ඉහළම තත්වයට දියුණු කරලා උන්වහන්සේ තේරුම් ගත්තා මේක තමයි යථා ස්වභාවය. මේ ස්වභාවයෙන් අපි ජීවත් වෙනකොට නිවීමක් සැනසීමක් මෙතනයි තියෙන්නේ කියලා උන්වහන්සේ තමන්ගේ ජීවිතය ඉදිරියට ගෙහිලා අනිත් අයට ඒ මාර්ගය කියලා දුන්නා. මාර්ගය කියලා දුන්න මහරහතන් වහන්සේලා පිළිබඳව ඔබ දන්නවා. සරියුත් මහරහතන් වහන්සේ පිළිබඳව අපි නිතර කතා කරනවා. මේ පුංචි හාමුදුරු කෙනෙක් දිහාත් ඔබ මේ සරියුත් මහරහතන් වහන්සේ මේ වඩින්නේ කියලා හිතන්න කියලා. මුන්වහන්සේට මම වන්දනාමාන කරනවා, මේ මහා සංඝරත්නයට මම වඳිනවා. අපිට තව ඉදිරියට ගියාට පස්සේ කහපාට නූලක් දාගත්ත පුජ්‍යලයක් දකින්න ලැබෙන්නේ. කරේ හෝ අතේ කහපාට නූලක් දාගත්ත පිරිසක් අපිට දකින්න ලැබෙන්නේ කියලා සඳහන් කරන අබුදරුව පෝෂණය කරන එහෙම පිරිසක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඒ කාලේ අපිට හාමුදුරු කෙනෙක් දකින්නට ලැබෙන්නේ නැහැ. හාමුදුරුවෝ දකින්නට නැති කාලයක් අපිට ලැබෙනකොට මොකක්ද සිද්ධ වෙන්නේ? අපිට වන්දනා කරගන්න හාමුදුරු කෙනෙක් නැහැ. ඒ කාලේ තාම්පත් වෙලා නැහැ. ඒ කාලේපත් වෙලා නැති අපි මේ හාමුදුරු දකින්නට ලැබෙන විහෙර විහාරස්ථානයේ ධාතුන් වහන්සේලා වැඩ සිටින සිහිපත් කරගන්න ඒ තත්වයෙන් ජීවත් වෙන අපි ධාතුන් වහන්සේලා වන්දනාමාන කරගෙන අපේ ජීවිතය සාර්ථක කරගන්නට තියෙන වැඩපිළිවෙල පිළිබඳව ඔබ හොඳ ආකාරව දන්නවා. අපේ බුදුරජාණන් වහන්සේ ධාතු විසිරෙන්න සලස්වලා තියෙනවා කියලා. සඳහන් කරන්නේ කොහොමද? ශක්‍ර දේවේන්ද්‍රයා ළඟට ඇවිල්ලා දිව්‍ය ලෝකයට ආවේ කොහොමද? මොකක්ද කරගත්ත පින කියලා ඒ අයගෙන් විමසනකොට ඒ අය මොකද්ද කියන්නේ? තිට්ඨන්තේ නිබ්බුතේ චාපේ සමේ චිත්තේ සමේ ඵලේ. වැඩ සිටින බුදුරජාණන් වහන්සේට වගේම පිරිනිවන් පාපු බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපි චෛත්‍යරාජන් වහන්සේ, බෝසමිඳුන් වහන්සේ ප්‍රතිපිළිම තැන්පත් ඒ විහාරයකට ගිහිල්ලා මේ වැඩ ඉන්නේ බුදුරජාණන් වහන්සේ කියන බොහෝම ගෞරවයෙන් යුක්තව අපි වන්දනාමාන කරනකොට අන්න තිට්ඨන්තේ සිටින බුදුරජාණන් වහන්සේ වගේම නිබ්බුතේ පිරිනිවන් පාපු බුදුරජාණන් වහන්සේ වෙනුවෙනොත් චෛත්‍යරාජන් වහන්සේ ළඟට අපේ රටේ තියෙන බොහෝම පූජනීය ස්ථානයක් වන අපි නිතර යන්නට කැමති රුවන්වැලි සෑය ළඟට ගිහිල්ලා අපි මේ ඉන්නේ බුදුරජාණන් වහන්සේ කියලා අපි වන්දනාමාන කරනකොට මහා සෑයට මම වැටකුළු මල් දෙකක් පූජා කළා. තිබිරි ගෙඩියක් පූජා කළා මේ දිව්‍ය ලෝකයට ආවේ කියලා සඳහන් කරනවා. දිව්‍ය ලෝකයට වැටකුළු මල් දෙකක් පූජා කළා ආවේ කියලා. තිඹුරි ගෙඩියක් පූජා කළා. එතන සද්ධාව තියෙන්න ඕනේ. අපි ළඟ සද්ධාවෙන් යුක්තව අර මොලින් කියපු විදිහට සිල්වන්තව, ගුණවන්තව, හැදිච්චකමින් යුක්තව අපි යහපත්ව ඒ සද්ධාව අපේ ළඟේ අපේ ජීවිතයේදී තබාගෙන බුදුරජාණන් වහන්සේට, ධර්ම රත්නයට, මහා සංඝ රත්නයට ගෞරවයෙන් අපි ඒ වන්දනාමාන කටයුතු ආදී කටයුතු සිද්ධ කරලා අපි ජීවිතය සකස් කරගන්නකොට පැහැදිලි කරන්නේ මොකක්ද? අන්න
අපේ ජීවිතය සකස් කර ගන්නට පුළුවන්, නිවන් දකින්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ කියලා හිතාගෙන අපි රුවන්වැලි සෑය ළඟට ගිහිල්ලා මල් පූජා කරන බොහෝම සද්ධාවෙන් යුක්තව, ගෞරවයෙන් යුක්තව මේ බුදුරජාණන් වහන්සේ කියලා හිතේ තබාගෙන අපි පූජා කරන්නේ වැටකුල් මල් නෙවෙයි. අපි පූජා කරන්නේ වංශවත්ම මල්, පිච්ච මල්, ඕලු මල්, නෙළුම් මල්, බොහෝම සුවඳ තියෙන වංශවත් මල් වලින් අපි පුදනු ලබන්නේ. සිහිපත් කරගන්න. එහෙම පුදනු ලබන අපිට විශාල පිනක් සිද්ධ වෙනවා. අපේ ජීවිතය සකස් කරගන්නට අපි කටයුතු සිද්ධ කරොත් එහෙම ඔබේ ජීවිතය සකස් කරගන්නට පුළුවන්. නිවනට යන පාර හදා ගන්නට පුළුවන්. දිව්‍ය ලෝකාදී ආත්ම භාව ලබා ගන්නට ඔබේ ජීවිතය සකස් කරගන්නට මේක තමයි හොඳම අවස්ථාව. අපි මේ විදිහට මනුෂ්‍ය ආත්ම භාවයක් ලබාගෙන තියෙන්නේ හරි අමාරුවෙන් කියන එක අපි නිතර කතා කරනවා. එහෙම පින්වන්ත ජීවිතයක් උදේ පාන්දරම අවදි වෙනකොට හිතන්න, මම මේ පින්වන්ත ජීවිතයක් ලබා ගන්නටයි මේ ජීවිතය මගේ පින්වන්තයි, මේ සංසාරේ මම ගොඩාක් පින් කරගෙන තියෙනවා, මම පින් වියදම් කළා තමයි මේ මනුස්ස ආත්ම භාවය ලබාගෙන තියෙන්නේ. සිහිපත් කරගන්න. මේ විදිහට බොහෝම පින් කරගත්ත අපි මේ උතුම් මනුස්ස ආත්ම භාවයක් ලබාගෙන ඒ ආත්ම භාවයෙන් උපරිම ප්‍රයෝජන නෙලා ගන්නට උත්සාහ කරන්න. එහෙම නෑ මිනිස්සු. අර මං මුලින් කියපු විදිහට බුද්ධානුස්මති භාවනාවේ ඔබ නිරත වෙන්න. එහෙම භාවනාවේ නිරත වෙන්නේ නැත්නම්, මරණය ගැන හිතන්නේ නැත්නම්, මරණානුස්මති භාවනාව ඔබ ළඟ නැත්නම් අපි සඳහන් කරන්නේ අපි හෙට මැරෙන්න පුළුවන්. අපි මේ අවසාන පොහොය දවස වෙන්න පුළුවන්. අපි මේ සිල් සමාදන් වුණ අවසාන පොයේ වෙන්න පුළුවන් අපේ. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් විමසනකොට කරුණු පැහැදිලි කරනවා. මම දවසක් ඉඳී කියලා හිතනවා. මම උදේ වගේම රාත්‍රී කාලේ පැය 24ක් මට ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා කියලා. ඊළඟ භික්ෂුව සඳහන් කරනවා මම උදේ ඉඳන් හවස වෙනකන් ඉඳී. දවසෙන් භාගයක්. මම ආහාර ටිකක් ගන්නකම්, කෑම වේල ගන්නකම් ඉඳී. බත් කටවල් 3-4ක් ගන්නකම් මට ඉන්න පුළුවන් වෙයි. ඒ වගේම සඳහන් කරනවා ඉහළට ගස්ත හුස්ම පල්ලෙහාට දානකම්වත් මට ඉන්න බැරි වෙයි කියලා. බුදුරජාන් වහන්සේ සාදුකාර පවත්වනවා. මරණය කියන එක කියන්නට බෑ. අපි සඳහන් කරනවා අපි මිනිස් මලක් වගේ. අපි ලස්සනට තියෙන මල් පර වෙලා යනවා වගේ. අපි පත්තු කරන පහන්, අපි පිට්ටගණියකට ගිහිල්ලා පහන් පත්තු කරොත් එහෙම නිමෙන්න තියෙන අවස්ථාව වැඩි. අපි අර පත්තු වෙන පහන් නිවිලා යනවා වගේ අපිත් එකට ඉන්න අය නිවිලා යනවා. මේකට සිල් සමාදන් වෙන්නට ආපු අපේ ආච්චි අම්මලා මේ පියවරුන් අපිව දාලා දැන් යන්න ගිහිල්ලා. මේක තමයි ස්වභාවය. සිහිපත් කරගන්න. පුංචි දරුවෙක් මිය පරලව යන්නට පුළුවන්. ඒ කතාව පිළිබඳව ඔබ හොඳට අහලා තියෙනවා. ධර්මපාල ජාතකය ආදී ජාතක කතා තුලින් පැහැදිලි කරනවා කොහොමද ධර්මපාල කුමාරයා අපේ ගමේ නම්, අපේ රටේ නම්, අපේ ප්‍රදේශේ නම් පුංචි ළමයි මැරෙන්නේ නැහැ. පුංචි දරුවෝ මිය පරලව යන්නේ නැහැ. මොකක්ද කියලා ඇහුවට පස්සේ ගුණදහම්, සීලය, ගුණදහම ජීවිතවල තියෙන නිසා එයාගේ ජීවිත සාර්ථකයි. එයා එහෙම මැරෙන්නේ නැහැ පුංචි කාලේ. ඒ කතාව ඔබ දන්නවා. එතකොට ටිකක් අරන් ගිහිල්ලා තමන්ගේ පියතුමාට පෙන්වුවට පස්සේ නෑ මේක විශ්වාස කරන්නට බෑ, මේක එළු යකෝ යටකොට ටිකක් වෙන්න පුළුවන්. මේ ආදිවාසීන් සඳහන් කරේ. සිහිපත් කරගන්න. ඒ විදිහට අපේ ජීවිතය ගත්තට පස්සේ අපි මරණ එක හිතන්න ඕනේ. මං හවස නිදාගෙන උදේ වෙනකොට මම මරණයටපත් වෙන්නට පුළුවන්. එහෙම අපි හිතන්නට ඕනේ. එහෙම හිතන්නේ නැත්නම් අපිට හරි ගැටලුවක්.
අහර එක්කෙනත් මැරුණා, මෙයත් මැරුණා, අරයත් මැරුණා. මම නම් දැම්ම මැරෙන එකක් නෑ කියලා එහෙමයි මිනිස්සු හිතන්නේ. එහෙම හිතන අපි එක පාටම මෙල්ල ගියොත් එහෙම. මට ඊයේ හෝ පෙරේදා හෝ කතා කළා අපිත් එක නිතර ඒ ත්‍රිවිල්ලක රථයක යන මහත්තයෙක් සඳහන් කරන මොකක්ද අවුරුදු 35යි හාමුදුරුවනේ මේ මිනිස්සයා මැරුණනේ කියලා. ගම්පා රෝහලට අරගෙන ගියා. බෙහෙත් අරගෙන ගෙදර ආවා. ඊළඟට මොකද්ද උනේ? පහුව දාපව අරගෙන යනකොට බැලුම් මහරට යනකොට මේ මිනිස්සයා නැත්තම් අවුරුදු 35 මේ තරුණයා මරණයටපත් වෙනවා. අපිත් එක්ක ඉන්න මේ තරුණ අය මරණයටපත් වෙනවා. අපිත් එක්ක ඉන්න මේ පුංචි ළමයි මරණයටපත් වෙනවා. හෙට අපි මැරෙන්නට පුළුවන්. මං කියපු විදිහට රාත්‍රී නිදා ගන්න අපි සර්පෙක් දෂ්ට කරලා අපි මරණයටපත් වෙන්න පුළුවන්. එනිසා සිහිපත් කරගන්න. කොතෙකුත් උදාහරණ අපිට පැහැදිලි කරන්නට පුළුවන්. ඇඳෙන් වැටිලත් අපි මරණයටපත් වෙන්නට පුළුවන්. heart attack වගේ ලෙඩක් හැදිලත් අපි මරණයටපත් වෙන්නට පුළුවන්. අපිට උණක් හෙම්බිරිසාවක්වත් අපිට නැත්තම් අන්න හොඳයි. අපි නිතර කතා කරන බක්කුල මහරහතන් වහන්සේ පිළිබඳව. උන්වහන්සේ ලක්ෂ ගණන් මහරහතන් වහන්සේලාට ඖෂධ සපයනවා. එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ සමග ලක්ෂයක් රහතන් වහන්සේලා උන්වහන්සේලාට බෙහෙත් දෙනවා. බෙහෙත් දීලා නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. මමත් නිරෝගී වෙන්නට ඕනේ. නිරෝගී සම්පත් භික්ෂුන් වහන්සේලාට පවරනවා දැකලා නිරෝගීමත් භික්ෂුවක් වශයෙන් මේ බක්කුල මහරහතන් වහන්සේ ඒ උතුම් තත්වයටපත් වෙනවා. මහරහතන් වහන්සේ අපි දන්නවා බක්කුල මහරහතන් වහන්සේට කිවිසුමක් අවුරුද්දකට සැරයක් කිවිසුමක් පමණයි ගියේ කියලා. අපි නම් කිවිසුම ගණන් ගන්නෙත් නෑ සමහරවිට අපිට තියෙන ලෙඩ හැටියට. සිහිපත් කරගන්න. මේක තමයි ස්වභාවය. මුන්නහන්සේ ඒ தത്വයට පත්වන්නට ඒ විදිහට පින්දහම් සිද්ධ කරගෙන තියෙනවා. ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ මල්ලි කියලා අපි සඳහන් කරනවා. උන්වහන්සේ ගත්තට පස්සේ පුදුමාකාර පින් ගොඩක් කරගත්ත කෙනෙක්. උන්වහන්සේලා ඒ තනතුරටපත් වෙන්නට මේ සංසාරේ පෙරොන්දම් පුරාගෙන තියෙනවා. ඒකාසංඛ්‍ය කල්පලක්ෂ මේ ආදි වශයෙන් අපි සඳහන් කරන උන්වහන්සේලා ඒ පාරමී ධර්ම සම්පූර්ණ කළා තමයි උතුම් මහරහතන් වහන්සේලා. මහරහතන් වහන්සේ 80 මහ ශ්‍රාවකයන් වහන්සේලා මේ ආදි වශයෙන් අපි කතා කරනවා. සිහිපත් කරගන්න. ඒ විදිහට මේ මහරහතන් වහන්සේලා බවට පත් වෙන්නේ උන්වහන්සේලා සසර පාරමී සම්පූර්ණ කරගෙන තියෙනවා. සරියුත් මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ පිළිබඳව අපි කතා කරනකොට උන්වහන්සේලා සංසාරේ පින් කරගෙන තියෙනවා ඒ தത്വයට පත්වන්නට. සරියුත් මහරහතන් වහන්සේ උන්වහන්සේට අනිත් භික්ෂූන් වහන්සේලා දොස් නගනකොට සඳහන් කරන මම පාපිස්සක් වෙන්නම්. මම ජලයේ වගේ වෙන්නම්. මම මහ පොළොව වගේ වෙන්නම්. සිහිපත් කරගන්න. ඒ විදිහට උන්වහන්සේ නිහතමානී වුණා. ධර්ම සේනාධිපති වුණ ඒ සරියුත් මහරහතන් වහන්සේ ඒ උතුම් තත්වයට පත් වෙලත් උන්වහන්සේ මහා බල සම්පන්නයි. මුගලන් මහරහතන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේ පිළිබඳව අපි කතා කරන උන්වහන්සේලා මහා බල සම්පන්නයි. ඒ මහා බල සම්පන්න ඒ මහරහතන් වහන්සේලා මේ වගේ කන්දක් වෙන්නට පුළුවන්. කන්දක් උඩ සිටින වැඩ සිටින අපි මේ පිළිබඳව ඔබට කතා කරලා තියෙනවා කේසර සිංහයන් දෙන්නෙක් වගේ. සුදුම සුදු පාටයි කියනවා රතු පාට ඉරි තුනක් මේ කේසර සිංහයන්ගේ පිට උඩ තියෙනවා කියලා සඳහන් කරනවා අර ලේනන්ගේ පිට උඩ තියෙනවා වගේ. සිහිපත් කරගන්න ඒ විදිහට අපි සඳහන් කරනවා කේසර සිංහයන් ගත්තට පස්සේ ඉන්නේ රත්තරන් ගුහාවල කියලා. නැත්තම් රිදී ගුහාවල කියලා. ඊට වැඩිය හරි ලස්සනයි කියනවා
සරියුත් මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ වැඩ සිටින තැන. මුගලන් මහරහතන් වහන්සේ අපි නිල් පාටයි කියලා කතා කරනවා, මුගලන් මහරහතන් වහන්සේ දම් පාටයි කියලායි ධර්මයේ පැහැදිලි කරන්නේ. මහ නෙල් මල් පූජා කරපු නිසා. පුදුමාකාර ලස්සනයි. හරි ලස්සනයි. උන්වහන්සේ ආපහු හැරිලා බලනවා. උන්වහන්සේලා ඒකට පාරමී ධර්මයන් සම්පූර්ණ කරගෙන ආවේ. අපි දන්නවා උන්වහන්සේලා මොකක් බලලාද ගිහි ජීවිතෙන් ආවේ? ගිරග්ග සමජ්ජ කියන මොකද්ද? මේ වගේ නැටුම් බලන්නට ගියපු උන්වහන්සේලා මේවා මහා නිෂ්ඵල ක්‍රියාවලටනේ අපි මේ යන්නේ කියලා උන්වහන්සේලා ඒකෙන් අත්මිදලා යනවා. උන්වහන්සේලා බුදුරජාණන් වහන්සේ සමීපයට තමන්ගේ ගුරුවරයාට ඒ පිරිසටත් එන්න කිව්වට ඒ අය පැමිණියේ නැහැ. මුන්වහන්සේලා දෙනම ගමන් කරනවා. යාළුවෝ දෙන්න බුදුරජාණන් වහන්සේ ළඟට එනකොට අර එන්නේ මගේ අනාගතේ අග්‍රශාමිකයන් දෙදෙනා වහන්සේ කියලා සඳහන් කරනවා. පසු කාලයක අපි දන්නවා උන්වහන්සේලාට මේ අය බොහොම උසස් කුලයේ අය. මෙහෙම උසස් කුලයේ අය ඉන්න මුන්වහන්සේලාට මූණ බලලා තමයි බුදුරජාණන් වහන්සේ තනතුරු දුන්නේ කියලා. නෑ. උන්වහන්සේලා මේ ජීවිතයේදී නැත්තම් මේ සසර ගමනේදී පින් පුරාගෙන ආවා ඒ උතුම් තත්වයට පත්වන්නට. ඒ නිසා සිහිපත් කරගන්න. අපි දන්නවා මහ බෝසතාණන් වහන්සේ පුංචි කාලෙත් මෙයා අනිවාර්යයෙන්ම බුදු වෙනවා කියලා එක ඇඟිල්ලක් උස්සලා සඳහන් කරේ කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ. ඒ කාල. ඊට පස්සේ තමයි කොණ්ඩඤ්ඤ බවට පත් වෙන්නේ, අඤ්ඤා කොණ්ඩඤ්ඤ බවට පත් වෙන්නේ. මොනවාස මේ ගැටලුව නිසාම යනවා ඉහළට හිමාලය කඳු මුදුනට ගිහිල්ලා උන්වහන්සේට අවසාන කාලයේදී බොහොම එළිදි බල තියෙන ඉහළ අහසින් ගමන් කරන ඇත්තු 8000ක් සලකනවා සංකමන සුද්ධ කරලා පුදුමාකාර විදිහට උන්වහන්සේට සලකනවා. එහෙම සලකන ස්වභාවයක් පිළිබඳව ධර්මයේ පැහැදිලි කරනවා. උන්වහන්සේ පිරිනිවන් පාන්න අවසර ලබාගෙන යනවා. මම කොණ්ඩඤ්ඤ වෙමි කියලා ටිකක් කුදු වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට එන මේ කවුද කියලා ඇහුවොත් එහෙම මේ කුදු වෙලා ඉන්න භික්ෂුව කවුද කියලා කවුරුත් ඇහුවොත් එහෙම ගැටලුවක් වෙයි කියලා උන්වහන්සේ මම අඤ්ඤා කොණ්ඩඤ්ඤ මම කොණ්ඩඤ්ඤ වෙමි කියලා බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන උන්වහන්සේ පිරිනිවන් පාන්නට වඩින්නේ. සිහිපත් කරගන්න. අපි දන්නවා රාහුල මහරහතන් වහන්සේ පිරිනිවන් පාන්න තමන්ගේ ගිහි කල පියතුමන් වුණ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අවසර ලබාගෙන අවුරුදු 40 ගණනකින් තමයි උන්වහන්සේ පිරිනිවන් පාන්නේ දිව්‍ය ලෝකයට වැඩම කරනවා. මෙවැනි ඉතිහාසයක් අපිට තියෙනවා. මහරහතන් වහන්සේලා ඔබේ ජීවිතයට පාඩමක් කරගන්න. උන්වහන්සේලා ඔබේ ජීවිතයට ආදර්ශයක් කරගන්න. ජීවිතයට ආදර්ශයක් කරගත්තාම මේ කාලේ වෙසක් පොසොන් මේ උතුම් පොහෝ දින පසුවින මේ කාලය තුලදී ඔබ රහතන් වහන්සේ එක නමක් හරි ඔබ එක දවසට අධ්‍යයනය කරලා ඔබේ ජීවිතවලට ඒ රහතන් වහන්සේලාගේ ජීවිත කතා හොඳට කියවලා ඔබේ ජීවිතයට මේ උපදෙස් ලබා ගන්න. ඒ උපදෙස් නැත්තම් මේ ආදර්ශ ඔබේ ජීවිතයට ලබා ගත්තට පස්සේ ජීවිතේ සාර්ථක කරගන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලාට එහෙමත් නැත්තම් භික්ඛවේ කියලා ආමන්ත්‍රණය කරලා උන්වහන්සේ සියලු දෙනාටම උපදෙස් දෙනවා සකස් වෙන්න. ඔබේ ජීවිතය සකස් කරගන්න. මේක අපට ලැබිච්ච අවසාන මොහොත වෙන්න පුළුවන්. මේ මනුෂ්‍ය ආත්මාවයක් අපි ලබා ගත්තේ බොහොම අමාරුවෙන් කියන එක මම පැහැදිලි කළා. අමාරුවෙන් ලබාගත් මේ මනුෂ්‍ය ආත්මභාවය අපි ඉදිරියට පවත්වාගෙන යන්නට කටයුතු සිද්ධ කරන්න. එහෙම කරගත්තේ නැත්නම්
මේ ජීවිතයෙන් පස්සේ අපි කොහාටද යන්නේ කියන එක අපිට හිතා ගන්නට බෑ. අපි නිතර කතා කරනවා අපේ මහා ගෙදර වගේ කියලා අපාය. අපායට යන්න කටයුතු ඔබ කරගන්නට එපා. අපායට යන්න අපි කටයුතු ලෑස්ති කරගත්තොත් එහෙම මේ ජීවිතයෙන් පස්සේ මහා දුකකට ඔබටපත් වෙන්නට පුළුවන්. සිහිපත් කරගන්න මං මුලින් සඳහන් කළ ආකාරයට දානය ඔබේ ජීවිතයට පුරුදු කරගන්න. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ දේශනාව තුළ දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානවං ආදීනවා. උන්වහන්සේගේ දේශනාව තුළ දානීය පිළිබඳව ආනිසංස සඳහන් කරනවා. දාන කතා, සීල කතා. දානෙන් සීලයට යන්න. සග්ග කතා, ස්වර්ග ලෝකාදී ඒ ජීවිත ලබා ගන්න පිළිබඳව. කාමානවං ආදීනවං මේ ආදී වශයෙන් නිවන් දකින්නට උන්වහන්සේ පාර පෙන්වලා දෙනවා. නිසා සිහිපත් කරගන්න ඔබේ ජීවිතය යහපත් කරගන්නට, ජීවිතය සකස් කරගන්නට තියෙන වැඩපිළිවෙල තමයි මේක. හරි අමාරුවෙන් ලබාගත්ත මේ මනුෂ්‍ය ආත්මභාවය සාර්ථක කරගන්නට ඔබ උත්සාහ කරගන්න. මම මුලින් සඳහන් කළා. ශක්‍ර දේවේන්ද්‍රයන් මහා සංඝරත්නයට වඳිනවා. මහා සංඝරත්නයට නිතර වැඳුම් පිදුම් කරන්න. බුදුරජාන් වහන්සේගේ කාලේ දැන් ඉන්න මේ හාමුදුරන්ට වැඩිය මහා අපරාධ නොයෙකුත් දූෂණ කටයුතු වල සිද්ධ කරපු මහා සංඝරත්නය හිටිය දෑත අතීතයේ. උන්වහන්සේ මේ ශික්ෂාපද පනවන්නේ ඒ නිසා කවුරු හරි වැරද්දක් කළාම අන්න ශික්ෂාපද පනවනවා. පරාජිකා, සංඝාදිශේෂ, පචිති, සේකියා මෙයාදී 227ක් ඒ මහා සංඝරත්නයට පනවලා තියෙනවා. පුංචි හාමුදුරන් වහන්සේ කෙනෙකුට සිවුරු දෙනකොට සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තාය මම සසර දුකින් මේ දුකින් අත්මිදීම පිණිස මම මහාන කරන්න. උන්වහන්සේලා දස සීලය ලබා දුන්නා. උපසම්පදා වෙනකොට 20 වයස් සම්පූර්ණ වෙනකොට උපසම්පදා සීලය සේපත් කරගන්න. මේ ගහක තියෙන කොළයක්වත් කඩන්නට උන්වහන්සේලාට එහෙම නෑ. එහෙමයි විනය සඳහන් කරලා තියෙන්නේ. ඔබ ඒ නිසා මුකුත්ම නොකර පන්සලකට වෙලා හාමුදුරු කෙනෙක් නිකම්ම පන්සලේ හිටියත් ඇති. ඔබ දකින්න තරුණ තරුණියන් කරන වැඩ. ඒවා අතලේ මේ තරුණ භික්ෂුන් වහන්සේලා පුංචි හාමුදුරුවෝ අම්මා තාත්තගෙන් වෙන් වෙලා ඇවිල්ලා මගේ අක්කා සඳහන් කළා අම්මා අඩන්න එපා ලොකු පින්කමක් කරගත්තේ මොකද්ද මේ අම්මට වෙලා තියෙන්නේ කියලා ලොකු අක්කා ගෙදර යනකොට අම්මා අඩාඩ යනකොට එහෙම සඳහන් කරලා තියෙනවා. ඒ නිසා සිහිපත් කරගන්න අම්මා කෙනෙක් දරුවෙක් දෙන්නේ වැඩිවට නෙවෙයි කණ්ඩ බොණ්ඩ බැරිකමට නෙවෙයි දරුවෙක් දෙන්නේ. ඒ දරුවගේ පින නිසා. මම ඔබට ඊට ඉස්සරහ සඳහන් කරලා තියෙනවා මම බෙඩ්ෂීට් එකක් පොරවගෙන මේ මෑතකදී මම සඳහන් කළා බෙඩ්ෂීට් එකක් පොරවගෙන මම ඇද උඩට වෙලා බණ කියනවා මම හාමුදුරු කෙනෙක් කියලා. සිහිපත් කරගන්න අපි සංසාරේ මේ විදිහට පින් කරගෙන තියෙනවා. පින්වන්තයි එක දවසක් හරි සිවුර පොරව ගන්න ඔබට පින නැහැ කියලා මම හිතනවා. ඒ නිසා සිහිපත් කරගන්න පින්වන්තයි මහා සංඝරත්නය කියන අය. ඒ පින්වන්ත මහා සංඝරත්නය ළඟට ඇවිල්ලා ඔබ වන්දනාමාන කරන්න. ඒ විදිහට පින් කරගන්න හාමුදුරු නැති වුණාට පස්සේ වැඩක් නැහැ කතා කරලා. චෛත්‍ය බෝධිය මේවා තිබුණාට පන්සලක් වෙන්නේ නැහැ. හාමුදුරු නැත්තම් බලලි වෙරලා තියෙන අඹ ගහටත් පොළු ගහන මේ ඔක්කොම විනාශ වෙලා යන මේ චෛත්‍ය තියෙන්නේ නැහැ, බෝධිය තියෙන්නේ නැහැ, බෝධීන් වහන්සේ නැහැ. ජීවමාන එකම පිරිස තමයි හාමුදුරුවන්ට වඳින්න ගරු කරන්න. උන්වහන්සේලා වැරදි වැඩ කළා අපායට යයි. ගිහි ඔබ හාමුදුරුවන්ට බයින්න ගියොත් එහෙම ඊට ඉස්සෙල්ලා ඔබයි අපායට යන්නේ. ඒක තේරුම් ගන්න. එහෙම තේරුම් අරගෙන අපි ජීවිතය හදාගමු. බුදුරජාණන් වහන්සේ නිතරම මෙනෙහි කරමු. උන්වහන්සේගේ ගුණ අපේ ජීවිතයට සම්බන්ධ කරගමු. පැය දෙකකටත් ආසන්න කාලය පැය දෙකක්වත් උන්වහන්සේ සැතපුණේ නැහැ. එහෙම සැතපෙච්ච නැති බුදුරජාණන් වහන්සේ අපිට සඳහන් කළේ වඳ කාලයක් නිදාගෙන ඉන්න එපා. උන්වහන්සේ අමාරුවෙන් යනවා අපි දන්නවා. අවසාන මොහොතේදී උන්වහන්සේ වැඩම කරමින් යාළුවෙකුට හරි මාර්ගයෙන් මගෙන් ඇවිල්ලා ධර්මය ඉගෙන ගන්න කියලා තමයි උන්වහන්සේ අපිට උපදෙස් දුන්නේ. ඒ උපදේශ අපේ ජීවිතේට ලබා ගමු. දෙවි දේවතාවුන් වහන්සේලාටත්
දෙවි දේවතාවුන් වහන්සේලාත් අපිට වඳින ජීවිතයක් බවට අපේ ජීවිතය පත් කරගමු කියන එක ඔබේ ජීවිතයට මතක් කරමින් ඔබට පැහැදිලි කරමින් මේ දේශනාව හමාර කරනවා. මේ දේශනාවෙන් ඔබේ ජීවිතයට යමක් අරගත්තා නම් එක කරුණක් හරි ඔබේ ජීවිතයට අරගෙන ජීවිතය සකස් කරගන්න කියන එක සිළු දෙනාටම මතක් කරනවා. ඔබේ ජීවිතය සකස් කරගන්න. මේ ජීවිතය ලබා ගන්න අපි මේ සංසාරේ ගොඩාක් පින් කරගෙන තියෙනවා. ඒ පින නැති කරගන්න එපා. ළඟ ඉන්න කෙනාට, අල්ලපු ගෙදර කෙනාට, අම්මා තාත්තා පිළිබඳව හොඳට හොයලා බලන්න. ඒ දෙන්න අපිට ඉන්න බුදුන් දෙපළක්. ඒ අයට සලකන්න. දරුවොත් එක්ක ගනුදෙනු හොදට කරන්න. යුතුයකම් ඉටු කරමින් පන්සලට නිතර ඇවිල්ලා, පාසලට නිතර ගිහිල්ලා, ඒ විදිහට අපේ S2 වගේ තියෙන මේ පාසලයි පන්සලයි අපේ ජීවිතවලට සම්බන්ධ කරගෙන ඔබේ ජීවිතේ ජය ගන්නට උත්සාහ කරන්න. මුලින් සඳහන් කළ ආකාරයට අපේ සතර පේරුවේ සියලුම දායක පින්නතුන් මේ සඳහා සහ සම්බන්ධ වෙනවා. IG සෝමාවති මගේ ආදරණීය මෑණියන් ඇතුළු ඔබ සියලු දෙනාම සහ සම්බන්ධ වෙලා මේ සිද්ධ කරන උදාාර පින්කමේ ආනිසංස ශක්තිය සියලු දෙනාට සියලු යහපත පිණිස හේතු වේවා. බලාපොරොත්තු වෙනවා විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ අතිගෞරවනීය මහා සංඝරත්නය සතර පේරේ දායක පින්නතුන් ඔබ සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියලුම ඥාති මිත්‍රාදීන්ට මගේ ආදරණීය පියතුමා සිහිපත් කරගන්න MHM ඩිංගිරි බණ්ඩා ආදරණීය පියතුමා ඇතුළු සියලු දෙනාම ඔබ සියලු දෙනාම සිහිපත් කරගන්න ඔබ සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න මේ අවස්ථාවක් කරගමු. අප නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන් විශේෂයෙන් මේ සඳහා යෙදුණ බැඳුණා අපේ කාවිංග මෝටර්ස් අධිපතිතුමිය. එතුමිය තමයි සඳහන් කළේ හාමුදුරනේ ඔබ වහන්සේ බණක් කියවු. ඔබ වහන්සේ ලස්සනට දැන් බණ කියනවා. බෞද්ධ නාලිකාවට අපි රූපවාහිනියට කතා කරලා අපි බණක් කියවමු කියලා කටයුතු සිද්ධ කළේ අපේ කාවිංග මෝටර්ස් අධිපතිතුමිය. ඉතින් අන් සියලු දෙනාම සහ සම්බන්ධ වෙලා මේ සිද්ධ කරගන්නට යෙදුන උදාාර පින්කමේ ආනිසංස ශක්තිය එතුමිය නමින් මිය පරලොව ගිය ස්වාම පුතණුවන් නමින් මිය පරලොව ගිය මේ චෛත්‍යරාජන් වහන්සේ පවා ඉදි කරන්නට යෙදුන ඒ සරත් දයානන්ද මහත්මයා ඇතුළු ඒ සියලු දෙනා අප සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියලු ඥාති මිත්‍රාදීන් මේ පින් ලබා ගනිත්වා උතුම් වූ නිවනින් සැනසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඓතිහාසික කෑරගල පద్මාවතී රාජමහා පිරිවෙනේ විශ්‍රාමික පරිණාධිපති සීනාදී සිව්කොල්ලේ විශේෂ අධිකරණ සමත බල සම්පන්න ප්‍රධාන සංඝනායක ශ්‍රී ප්‍රඥානන්ද නන්දරතනා විධාන අපගේ ගුරු දේවෝත්තම නායක මහිපාණන් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝරත්නයට විහාරස්ථාන 5ක් පමණ තියෙනවා පංචමහා විහාරාධිපති. ඉතින් වැඩවසන මහා සංඝරත්නයට පිරිවෙනේ ඒ වගේම පුංචි හාමුදුරන් වහන්සේලා මේ ආදී සියලු දෙනාටම වගේම විහාරස්ථාන වල වැඩවසන මහා සංඝරත්නයට සියලු දෙනාටම ආදරණීය මෑණියන් ඇතුළු සියලුම දෙනාට සතර පේරුවේ සියලු දායක පින්නතුන් අප සියලු දෙනාටම සහෝදර සහෝදරියන් නෑදෑ හිත මිතුරන් සිහිපත් කරගන්න දුවා දරුවන් මුණුබුරු මිනිබිරියන් අප සියලු දෙනාටම සියලු යහපත පිණිස මේ උතුම් පින්කම හේතු වේවා. මේ පින්කමේ බලයෙන් අප සියලු දෙනාට උතුම් නිර්වාණ අවබෝධය සඳහා පාරමී දහම් බවට පත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ධම්ම දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරං. එත්තාවතා ච අම්මේහි සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්මේ සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු. එත්තාවතා ච අම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා
සබ්බ සම්පatti සිද්ධියා දේවෝ වස්සතු කාලේන සස්ස සම්පatti හෝතු ච භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු සාදු. සදහවත්නි, ඔබ අප කෙරෙහි මහත් කරුණාවෙන් පුරා හෝරාවක් එවුතුම් සද්ධර්මානුශාසනාව පවත්වා වදාළ පින්වත් ස්වාමීන් වහන්සේ හේනේගම කටුකුරුන්ද කන්දේ පුරාණ විහාරස්ථානයේ විහාරාධිකාරී ඓතිහාසික කෑරකල පත්මාවතී පිරිවෙන් ආචාර්ය අවසරයි පූජනීය සියඹලාවේ දේවානන්ද පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. තවත් চিරාත් කාලයක් මේ උතුම් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මෙහෙවර කිරීමට අවැසි ශක්තිය, ධෛර්ය, වාසනාවම උන්වහන්සේට සැලසේවායි අපි හැමදෙනාම එක්ව සාදු නාද පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ උතුම් ප්‍රාර්ථනාවත් සමගින් බෞද්ධ ආරෝපවාහිනි විශේෂිත බාහිර පටිගත කිරීමක් ලෙසින් මේ පැයේදී ඔබ වෙත සංනිවේදනය කළ දායකත්ව ධර්මානුශාසනාව මෙලෙස නිවාවට පත්වනවා. සදහම් මැසූ පින්සිත් නිවීසන සේවා ඔබට උතුම් තෙරුවන් සරණයි.